මට සමාවෙන් මට මොනවා පේනන්න බැරිුණාට මම කියන්නේ මම මැත් එක්ක සෙක්ස් කරනවා. ඒ සෙක්ස් එකේදී මගේ ජීවිතේ මම කවදාකවත් නොවිඳපු තෘප්තියක් විඳිනවා. පැය එකමාරක්ද දෙකමාරද මද්ද්‍රව්‍ය ගන්නවා කියන එක දැනගන්නේ මොන කාලේ වෙනකොට? ඇත්තටම මෙයා එක යාළු වෙනකොටම මම දන්නේ නැහැ මෙයා මද්ද්‍රව්‍යයට පාවිච්චි කරන කෙනෙක් කියලා. හැබැයි මම දන්නවා මෙයාගේ තාත්තා මද්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් කියලා. කොහොම හරි එතනදී තාත්තත් එක්ක තාත්තා කුඩු හරි තාත්තා ගත්තා. එහෙමදී මෙයා තාත්තට බෙහෙත් දෙනවා කියලා තාත්තත් එක්ක යනකොට මෙයා මද්ද්‍රව්‍ය ගන්න බව දන්නේ මම එදා තමයි. ඒ කියන්නේ අපි දෙන්න පැනලා යනවා ලිවින් ටුගෙදර් ඉන්න පැනලා යනවා ගෙදරින්. එදා තමයි මෙයා දැනගන්නේ මම කුඩු බොනවායි කියලා. තාත්තයි මමයි එකට මම යනවා තාත්තට බෙහෙත් දෙන්න මම නතර කරනවායි කියලා. මෙයාව රවට්ටලා මම තාත්තට බෙහෙත් දෙන්න යනවා කියලා තාත්තයි මමයි එකට තමයි කුඩු බිව්වේ. ඔය දෙන්න එකටද මද්ද්‍රව්‍ය පාවිච්චි කරේ. ඔව්. අපි පොඩ්ඩ ඒක තාම පාවිච්චි කරනවා. තාත්තා මොනවද ගත්තේ? තාත්තා වෙන අවුරුදු 30 ගාණක්. 30 ගානක්. තාත්තා තාම ඉන්නවද? නෑ තාත්තා ජීවිතේ නැත වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. හරි. එතකොට ඒ කාලේ තාත්තා හෙරොයින් ගන්නකොට තාත්තාට පුරුදු කළාද නැත්නම්? අනේ නෑ තාත්තයි සමාජයේ හිටියේ. මම අවුරුදු 18ක් වෙනකම් සිගරට් එකක් බීලා නෑ. පස්සේ මම මෙයත් එක්ක යාළු වෙනකොට මම 2012 ඉස්කෝලේ ලව් එකක් ඉස්කෝලේ අපි දෙන්න ආදරේ කරන පටන් ගද්දි කොහොම හරි අපි දෙන්න ඒ 2018 වෙනකොටත් අපේ ආදර කතාව තිබුණා. කොහොම හරි ඒ 2012 2018 අතරදී ඒ අවුරුදු 6ේදී මං යාළු වෙනවා කෙල්ලෙක් එක්ක මගේ තරුණියේ කෙනෙක් දෙන්නෙක් එහෙම යාළු වෙන හින්දා කොහොම හරි ඒ කෙල්ලගේ ගෙදර අය ඒ ගල්ගේ ගෙදර අය මාව පන්නගෙන අරගෙන ගිහිල්ලා පොලිසියෙන් මාව මැරි කරනවා. අයව බන්ධවනවා. ඔව් බන්ධවනවා. ඒ මැරි කරපු දවසේ මට අද නම්බරක 2013 මාර්තු පළවෙනිදා තමයි මම මැරි කරේ. නෑ මට අවුරුදු 18 වුණ ගමන් එදා තමයි මං ඉස්සෙල්ලම එකක් බොන්න ගන්නේ. අවුරුදු 18ක් වෙනකම් මං කිසිම දෙයක් නෑ. ඉන් පස්සේ මේ යනකොට මට එතන කලකිරෙනවා ඒ ජීවිතේ. එතනින් පස්සේ තමයි මං හොරාට හෙරොයින් බොන්න ගන්නේ මගේ යාළුවොත් එක්ක. තාත්තත් ඒ වෙනකොට ගන්නවා. තාත්තා ඊට කලින් තාත්තා ගන්නවා. ඊට පස්සේ මම සික්කිගේ ඉඳලා අමාරු වෙනකොට තමයි තාත්තට බලාගෙන ඉන්න බැරි තැන තාත්තා මට ගෙනත් දෙන්නේ. තාත්තා ගෙනත් දෙන්නේ. ඔව් ඊට පස්සේ ඒ කියන්නේ මට බඩු ගන්න තැනකුත් නෑ මට කන්ටැක්ට්ස් නෑ මං යාළුවොත් එක්කනේ බිව්වේ. ඊට පස්සේ මට දන්නේ නැතුව මම සික් වෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්නත් ඒකට තමයි බිව්වේ. ඊට පස්සේ දැන් මට තාත්තයි මා ඒකට තමයි හෙරොයින් ගත්තේ. ඔව් තාත්තට සික් වුණාම මම ගියනම් මට සික් වුණාම තාත්තා කියන තැනට යනකම් අපි දෙන්න නතර වුණා. පස්සේ අපිට යාළුවෝ හිටියේ නෑ. තාත්තට මමයි මම තාත්තයි විතරයි හිටියේ. පස්සේ මම තාත්තව දාලා ඩුබායි යනවා කොරෝනා එන කලින්. ඒ ඩුබායි ගිහිල්ලා තමයි මම මාස 3ක් ඩොක්ටර් කියන්න කුඩු සික් එක මොනවද කියනවනම් දැන් මට ඒ ලව් සික් එකත් එක්කනේ